කොහොමද පුතා දැන් ඇස්තද විභාගෙට පාඩම් කරනවා මතක නැහැ. දරුවන්ට විතරක් නෙමෙයි මේ අධ්‍යාපනය කරන අයට විතරක් නෙමෙයි වැඩිහිටියන්ටත්. බඩු ටිකක් බඩු ලිස්ට් එකක් ගේන්න ගියාම ඔන්න ඒකෙන් භාගයක්ම මතක නැහැ. අද ඉස්සර ගොඩාක් අපි කතන්දර කලාව ඔස්සේ පාඩම් ඔස්සේ ඔක්කොම මතකයේ ගබඩා කරගන්න ලස්සන්ට ඒවා අපි තැම්පත් කරපු විදිහක් තියෙනවා. ඉතින් මොකද්ද බලමු මේ අමතක වීම සහ කරුණු මතක තියාගන්න මනෝවිද්‍යාත්මක ක්‍රම කීපයක් තමයි අද අපි කතා කරන්න යන්නේ. හොඳයි. පළවෙනි ටෙක්නික් එක. නිවැරදිව කෝඩ් කරන්න කියන. නිවැරදිව ගබඩා කිරීම. මතක තියාගන්න ටෙක්නික් එකට කලින් නීතියක් තියෙනවා. රිලැක්ස් වෙන්න ඕන පොඩ්ඩක්. පාඩම් කරයින් පස්සේ ඒක ගැන හිතන්න ඕන. එකක් තමයි උන්න අර මං කිව්වේ වැදගත්ම එක තමයි පරිකල්පනය, ඉමැජිනේෂන්, විෂුවලයිසේෂන්. ඔබ පාඩම් කරපු දේ ලස්සන චිත්‍රයක් අඳින්න නෙමෙයි. මනසින් පික්චර් එකක්, ෆොටෝ එකක් ගහලා ඔන්න දාගන්න ඕන මොලේට. ඒ ෆොටෝ එක ඇතුලේ ඔබේ පාඩම් කරපු ඡේදය තියෙන්න ඕනේ. ඡේදය ඔබ පරිකල්පනය කරලා චිත්‍රවලට ගහ ගන්න ඕන. විෂුවල් මෙමරි කියලා and verbal memory කියලා කියන්නේ. ඒතර ඔය දෙක එකතු වුණොත් තමයි හරියට අපිට ටක් ගාලා ඕන වෙලාවට අර මතකය දෙන්නේ. දැන් දැන් මොකක් හරි කලාව ගැන විස්තරයක් කියනකොට කවුද මේක නිර්මාණය කරේ මොන යුගයේද? ඕකට ඔන්න විෂුවල් එක චිත්‍රයක් හදාගෙන තියාගන්න ඕන. දැන් කලාවල කරේ ඔගොල්ලෝ මතක් කරන ධාතුසේන රජතුමා කියලා දැන් මතකට එන්නේ නැහනේ. දැන් ඔගොල්ලෝ පාඩම් කරනකොට මේක කරන්නේ රජතුමාගේ දැකපු චිත්‍රයක් හෝ ඔබ විසින් පරිකල්පනය කරන චිත්‍රයකුත් අර කලා වැව හරි වෙන වැවක් කොමුණා හරි ඔගොල්ලෝ දැකපු වැවක ආකෘතියකුත් කයන්නත් සමග කලාව කියන එකත් සමග චිත්‍රයකට නැගලා චිත්‍රයක් විදිහට මතක තියා ගැනීම තමයි ඔබට මොනවා නැතත් අර වැව මතක් වෙනකොට ඒකත් එක්ක කායන්න අකුර මතක් වෙනවා. ඔය විදිහට හැබැයි ඒක එක එක්කෙනා නිර්මාණශීලීව හදා ගන්න ඕන. ඕනම දෙයක් දැන් ඇල්බර්ට් අයින්ස්ටයින් හොයගේ සොයා ගැනීම. ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ මූණ ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ. ඒ දැකපු චිත්‍රෙත් එක්ක ඒ පසුබිමෙන් හෝ ඔබ ලස්සනට පරිකල්පනය කරලා යම් කිසි චිත්‍රයක් එතුමා කරපු නිර්මාණත් සමග මොලේ ගබඩා කරගන්න. හැම දෙයක්ම හොඳින් මතක තියාගන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි ඒ විදිහට පරිකල්පනය චිත්‍ර පාවිච්චි කරලා ඔක්කොම ඩේටා ටික ඔක්කොම කරුණු ඒ පික්චර් එක ඇතුළට දාලා ෆොටෝ එකක් ගහගන්න. මේ ඔක්කොම මනසින් කරන්නේ. ඇත්තට ෆොටෝ ගහන්නවත් ඇත්තට චිත්‍ර අඳින්නවත් නෙමෙයි කියන්නේ. ඇත්තටත් චිත්‍රයක් අඳින්න පුළුවන් නම් හරි හොඳයි. ඔබ පාඩම් කරපු දේවල් එක එක රේඛාවලින් සැකලි අඳින්න පුළුවන් නම් ඒක දීර්ඝ කාලීන මතකයේ ගබඩා කරගන්න තියෙන හොඳම සිස්ටම් එකක්.